Hi everyone, welcome to my YouTube channel. මම ඊයේ හවස මගේ කැම්පස් එකට ආවා. මගේ හොඳම යාළුවෙක් බලන්න. මගේ අන්තිම අවුරුදු 4th year එකේදී මම හිටියේ ඒ යාළුවත් එක්ක. එයා ආර්ට් ෆැකල්ටි එකේ. එයා විශේෂ යාළුවෙක්. ඉතින් මගේ වැඩවලට ආපු ගමන් මම වෙලාසනම ආවා ඊයේ හවස එයාව බලලා එයාත් එක්ක ඉඳලා යන්න. මම ඔයාලට එයාගෙන විස්තර කියන්නම් ඒ කවුද කියලා. ඒ තමයි චතුරිකා. මම එයාට කියන්නේ චතු කියලා. එයාගේ විශේෂත්වයක් තියෙනවා. අපි වගේ නෙමෙයි. එයාගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම හිටියේ එයාගේ රූම් එකේ. එයාත් එක්ක එයා දිහා බලලා එයා වගේම තව ළමයෙක් හිටියා නිල්මිනී කියලා. එයාලා දිහා බලලා මම මොටිවේට් වෙලා තියෙනවා. හිතා ගන්නවත් බැරි විදියට අපි අවුරුද්දක් ගත වෙද්දි ගොඩාක් හොඳ යාළුවෝ වුණා. හැමදේම එකට කරා ෂෙයා කරගත්තා. ඉතින් තවමත් මම යාළුවෝ බලන්න එනවා. එයාලත් එක්ක ඉන්නවා. ඉතින් මම ඔයාලට එයාව පෙන්නන්නම්. මේ ඉන්නේ චතුරිකා. හයි චතුරිකා. හයි. ඉතින් කියන්නකෝ ඔයාගෙන. මම ඔයා හොඳින් ඉන්නවා. මම ඉතින් හොඳින් ඉන්නවා. ඊයේ ඇත්තටම සතුටුයි ඉතින් යාළුවා මාව බලන්න ආවා. අපි ඇවිදින්න ගියා. ඉතින් ඇත්තටම සතුටුයි. අපි දෙන්න ඉස්සරහට ඉන්නකොට මේ එළියට යනවා හැමතිස්සෙම ඇවිදින්න. අපිට එක තැනක ඉන්න බෑ. මියුසිකල් ෂෝ වලට යනවා. ඉතින් චතුරිකා මං එනකන් හවසට බලාගෙන ඉන්නවා ඇවිදින්න යන්න. එයා හැමදේම තනියම කරගන්නේ අපි වගේම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර එළිය පාරේ යද්දී එයා තනියම යන්නේ නැහැ. එතකොට තමයි මගෙන් පුංචි සපෝට් එකක් ඕන. ඉතින් මම ඇවිල්ලා එයාව හැමතැනම එක්කගෙන යනවා. ඉතින් චතු මගේ channel එකේ ගොඩාක් ඉන්නේ O level A level කරන නංගිලා මල්ලිලා කැම්පස් යන බලාගෙන ඉන්න අයනේ. ඉතින් ඔයාගේ කතාවෙන් එයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඔයාගේ කතාවත් කියමු. මුලින්ම සාමාන්‍ය පාසලකට ගියේ. ඉතින් එකේ එක වසරේ ඉඳලා 8 වසරට යනකම් ඉගෙන ගත්තා. 8 වසරේදී ගියා රත්මලාන අන්ධ විද්‍යාලයට. ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි වගේ අය වෙනුවෙන්ම හදපු පාසලක්. ඒකට ගියාට පස්සේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තනියෙන් හැමදේම කරගන්න පුරුදුනා. මම අවුරුදු 12 ඉඳලා තමයි හොස්ටල් ඉන්නේ. ඉතින් තාමත් ඉතින් හොස්ටල් ජීවිතේ දැන් හුරු වෙලා ඒකට. ඉතින් එහෙ ගියාට පස්සේ හැමදේම පුරුදු වුණා. ඉගෙන ගත්තා. ගණන් ටිකක් හරි අමාරුනේ. ඉතින් අපි වගේ අය ටිකක් අය සමීකරණ නම් මම ඒකේ ඉතින් තිබ්බා. ඉතින් මේ බොහොම අමාරුවෙන් පාස් වුණා 4 වෙනි පාර. ඊට පස්සේ සාමාන්‍ය ළමයි එකපාරක් ලියනවා. ඊට පස්සේ ඒක අවුල් ගියාම ඊළඟ පාර ලියනවා. ඊට පස්සේ මට ඕනේ උනේ මට පුළුවන් උඩරිම තැනට යන්න. ඊට පස්සේ ගන්නත් කොහොම හරි දාගත්තා ඉස් එකක් තියෙන්නේ තියන්තම්. මට ඒ හොඳටම ඇති. ඊට පස්සේ මම A level කරන්න ආවා. A level එක පාස් වුණා. ඊට පස්සේ හිතුවේවත් නැති විදිහට මට පේරාදෙණිය යුනිවර්සිටි එකට එන්න ලැබුණා. ඇත්තටම සතුටුයි. මම කවදාවත් හිතුවේ නෑ මට මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. අදටත් හීනයක්. අනිත් එක මේ වගේ පේරාදෙණිය කැම්පස් එකට එන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි. ඇත්තටම මට මගේ පවුලේ මගේ අම්මා තාත්තා මගේ පවුලේ අය හැමෝම මට උදව් කරා. තාමත් දැනටත් එහෙමයි. ඒගොල්ලෝ මගේ පස්සෙම ඉන්නවා. ඇත්තටම සතුටුයි. යාළුවට මම ණය ගැති ඇත්තටම. කැම්පස් එකේ යාළුවෝ කැම්පස් එකෙත් මට ගොඩාක් උදව් කරනවා. ලෙක්චර්ස් එක්කයි යනවා. මම කියන්න ඕනේ යාළුවා ඇවිල්ලා. දැන් මේ මගේ යාළුවා සචිනි. යා සයන්ස් එකේ වුණත් මට ගොඩාක් උදව් කරනවා. අපේ හැමෝම එහෙමයි. ලෙක්චර්ස් එක්කයි යනවා. මම ලෙක්චර්ස් යන්නේ අනිත් අයත් එක්කම තමයි අපිට. අන්තිම දවස් ටික යන්නේ ඉතින් තව ටික දවසකින් කැම්පස් එකෙන් යනවා. ඉතින් හරි දුකයි. මට මොනවද කියන්න තියෙන්නේ ඔයාලා වගේ නංගිලා මල්ලිලාට? මම ඉතින් කියන්න තියෙන්නේ ඉතින් උත්සාහය තියනවා නම් බෑ කියලා දෙයක් නෑ ඉතින්. ඔන්න ඉතින් අපි චතුත් එක්ක අපි කතාව කරා. මං හිතනවා එකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. දැනටමත් ජීවිතේ ඇතෑරලා දාලා එක්සෑම් කරන්න නැතුව ඉන්න නංගිලා මල්ලිලාට චතුගෙන් හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙයි කියලා. ඇත්තටම මං හැමතිස්සෙම හිතන්නේ අපේ හිතින් හිතුවොත් අපිට පුළුවන් කියලා ඒ දේ කරන්න පුළුවන් මොන ප්‍රශ්නේ මොන දේ ජීවිතේට වුණත්. ඉතින් ඔයාලා try කරලා බලන්න. අතාරින්න එපා ජීවිතේ. එහෙනම් චතු thank you. thank you ඔයාට. මේ වගේ ඔයාගේ ජීවිත කතාව කියන්න කැමති වුණාට සමහරු ඉතින් කැමති නැහැනේ.
එයා කැමැත්තෙම තමයි එයාම තමයි කිව්වේ අපි එහෙනම් වීඩියෝ එකක් කරමු කියලා. හරි. දැන් මම හිතපුවත් නැති විදියට මේ මම කැම්පස් එකට එද්දි මම දැනගෙන හිටියේ නෑ බ්ලූමින් සීසන් එක පටන් ගෙන කියලා. මට හිතුණා මේ පොඩි YouTube එකට වීඩියෝ එකක් දාන්න පොඩි ක්ලිප්ස් ටිකක් ගන්න ඕන කියලා. ටයිම් එකේ ප්‍රශ්නක් තියෙනවා. මට දැන් ඊළඟට ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකකුත් තියෙනවා. අපි බලමු මම try කරන්නම් උපරිමයෙන්ම ලස්සන වීඩියෝස් ටිකක් ගන්න. එකෙන් ඉස්සරහට මේ කැම්පස් එකට එන්න බලන් ඉන්න නංගිලා මල්ලිලාට ප්‍රයෝජනයක් වෙයි. මේ තියෙන්නේ හොස්ටල් එක. මම දැන් ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන විශේෂම තැනකට. ඒ තමයි එදිරිවිල සරච්චන්ද්‍ර නිමහන් රංගපීඨය. මේක ඉතින් ලංකාවේ නෙමෙයි ඕනම කෙනෙක් දන්නවනේ පේරාදෙණිය කැම්පස් එකේ තියෙන ලස්සනම තැනක් කියලා. ඉතින් ඔන්න ආවා. අතරම මට හිතා ගන්න බෑ. ඊයේ මං එද්දි කල්පනා කරපු දෙයක් තමයි දැන් මාස 3-4කට කලින් මං කැම්පස් එක අවුට් වෙන්න කලින් කැම්පස් එකේ ඇවිදිද්දි මම අඳුරන යාළුවන්ගේ මූණු ගොඩාක් තියෙනවා. අපි හැමතැනදීම කතා කරලා යන්නේ. හැබැයි ඊයේ මම දැන් චතු එක්ක යද්දි අඳුරන කිසිම කෙනෙක් නැහැ. හැබැයි අලුත් මූණු ඒ තැන්වල ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේම මේ කැම්පස් එකේදී කාලෙන් කාලට කී දෙනෙක් ඇවිල්ලා යන්නේ නැද්ද? කී දෙනෙක්ගේ මතක මේ කැම්පස් එකේ ඉතුරු වෙලා ඇද්ද? ඒවා හරි සුන්දරයි. පේනවද මේ ඉරේලිය වැටෙන හැටි? ඇත්තමයි මේ කැම්පස් එක නම් දිව්‍ය ලෝකයක්. මෙන්න පේනවද බ්ලූමින් සීසන් එක හැදිලා මෙන්න මේ පැත්තෙන් මල් පිපිලා තියෙන ගහක් පේනවා. ගොඩක් සුවිශේෂී. මෙතෙන්දී ආදරවන්තයන්ට විතරක් විශේෂිත වුණු තැනක් තියෙනවා පේරාදෙණිය කැම්පස් එකේ. ඒකට සිංගල් අයට යන්න බෑ. ඒ කියන්නේ තනියම යන්න බෑ. කපල්ස් වලට විතරයි යන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ පාර. මෙතනින් යට පාර කපල්ස් වලට ලව් ලේන් එක. මේකේ උඩ පාර මල් පාර ෆ්ලවර් රෝඩ් එක. ෆ්ලවර් රෝඩ් එකේ තමයි ග්‍රැජුවේෂන් එකට අර පෙරහැර යන්නේ. යටින් ආදරවන්තේ එක මෙන්න මේ පාර තමයි යන්නේ කපල්ස්. හරිම ලස්සනයි ළමයි මේ කැම්පස් එක. පුදුමාකාර ලස්සනයි. මං ලංකාවේ ගොඩාක් කැම්පස් වලට ගිහින් තියෙනවා.
මේ වගේ කැම්පස් එකක් නම් මට කොහේදිවත් හම්බෙලා නැහැ. මේ වගේ ලස්සන තැනක් කොහෙවත් තිබිලත් නැහැ. මම කියන්න ඕන මම ඔයාලත් එක්ක කලින් වීඩියෝ එකකදී කියලා තියෙනවා මේ මම හැමදාම හවසට කැම්පස් එකේ ජිම් එකට ගියා. එළියේ ජිම් එකට ගියා. ජිම් එකට ගොඩාක් දවස් වලට මම මේ යන්නේ හවසට ලෙක්චර්ස් ඉවර වෙලා 6ට විතර වගේ. නැත්නම් වීකෙන්ඩ්ස් වල වගේ නම් උදේ යනවා. 6ට 6:00ට ගිහිල්ලා මම එද්දී හැමදාම එක තැනක් තියෙනවා මම නැවතිලා ඉන්නවා. තනියම නැවතිලා ඉඳගෙන හන්තාන කන්ද දිහා බලාගෙන විනාඩි 15ක් 20ක් ඉඳලා තමයි හොස්ටල් එකට එන්නේ. ඒකෙන් ඇත්තටම මගේ ස්ට්‍රෙස් එක ගොඩාක් රිලීස් කරගෙන තියෙනවා. ඒ තැන තමයි මම පෙන්නන්නේ. ඒ තැනේ තියෙන සුවිශේෂී ශක්තියක් තියෙනවා. මම දැන් තනියම නෙන්නේ. රැයට මේ හැම තැනම වගේ කපල්ස් ඉන්නේ. ඒක එතන වාඩි වුණාට පස්සේ ඒකේ හෙවණැල්ල යටට වැදිලා මම කවුරු එතන ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඒක නිසා මේ වටේම කපල්ස් ඉද්දි මම තනියම මෙතෙන්ට වෙලා ඉන්නවා. ඒ තැන තමයි වෙන්න මෙතන. ඔව්. අර තියෙන්නේ. ඔයාලට පෙන්නන්න. එතන හරි ලස්සනයි. එතනට ගියාම මුළු හන්තාන කන්දම පේනවා. මේ තියෙන්නේ ළමයි. මෙන්න මෙතන තමයි මම ඉන්නේ. මෙන්න මෙතන වාඩි වුණාට පස්සේ රැට මෙන්න මේ ලයිට් එක උඩ තියෙනවනේ. මේ ලයිට් එක. හරිද? මේකේ හෙවණැල්ල වැදිලා මෙන්න මෙතන හොඳටම කළුයි. හරිද? මෙතන මම වාඩි වෙලා ඉන්නවා කියලා කාටවත් පේන්නේ නැහැ. මේ වටේම ඉන්න කටවල රැට කපල්ස්. මේ බලන්නකෝ. මෙතෙන්ට හරි ලස්සනයි රැට. තරු පායලා තියෙන දවසට අහසේම මාරම ලස්සනයි. මේ පැත්තෙන් තමයි ඉර බහින්නේ. 6ට 6:00 විතර මේ පැත්තේ අහස මාරම ලස්සනයි. ග්‍රැජුවේෂන් එකේදී ග්‍රැජුවේෂන් පෙරහැර යන පාර මල් පාර මෙතනින් එහා පැත්තේ මේ යටින් තියෙන්නේ ලව් ලේන් එක දිගටම තියෙනවා. ලව් ලේන් එකයි මල් පාරයි දෙකම පැරලල් තමයි යන්නේ. මේ තියෙන සෙනට් බිල්ඩින් එක. ඉතින් මම A-level කරන O-level කරන නංගිලා මල්ලිලාට කියන්නේ මේක හීනයක් කරගන්න මේ වගේ ලස්සන කැම්පස් එකකට එන එක. මෙතනට තමයි කියන්නේ හිච්ගහ කියලා. මේකේ වාඩි වෙන්නේ කපල්ස් විතරයි. එතකොට මේකේ කපල්ස් 7කට පේන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා කියනවා. තැන් 7කදී ඒ කියන්නේ එක තැනක වාඩි වුණාම අනිත් කපල්ස් 6 ඉන්න තැන එයාට පේන්නේ නැහැ. දැන් මම මේ ඉන්නේ අක්බාර් පාලමේ. මෙතනත් කැම්පස් එකේ තියෙන ලස්සනම තැනක්.
මට වෙලාව ප්‍රශ්නයක් තිබුණ නිසා කැම්පස් එකේ ගොඩාක් තැන්වලට ගිහිල්ලා වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් තවත් දවසක කැම්පස් එකේ ලස්සන වීඩියෝ එකකින් අරගෙන මම එන්න. අදට මේ ටික බලලා පොඩ්ඩක් මොටිවේට් වෙලා ඉන්න. මේ ඇවිල්ලා පොළොන්නරුවට. කැම්පස් එකේ ආරම්භය එළදෙනුන්ගේ තමයි මේවා හදන්නේ. මෙතන අර කීරි තියෙනවා, යෝගට් තියෙනවා, යෝගට් පානය තියෙනවා, ඊට පස්සේ චොකලට් ඩ්‍රින්ක් එක තියෙනවා. හරිම ලාභයි. මේ යෝගට් එක මාරම රසයි. රුපියල් 60යි වෙන්නේ. ඇත්තටම කාලා බලන්න කැම්පස් එකට ආවොත් මාරම රසයි මේක. මම නම් මිස් කරගන්නෙම නෑ. මෙතන ඉස්සරහා තියෙන්නේ ඔට්ටු ගහ. මම ඔයාලට පෙන්නන්නම්. මේ ඒකේ අර හැමෝම වාඩි වෙන්නේ නැහැ. ඒකේ වාඩි වෙන්නේ මේ මම වගේ අය තමයි. ඒ කියන්නේ කවදාවත් මේ කපල් වෙලා නැති තනි කඩය තමයි මේ ගහේ වාඩි වෙන්නේ. ඉතින් බලන්නකෝ අර මේ ඔට්ටු ගහ දැන් මම යන ගමන පොඩ්ඩක් ගිහින් වාඩි වෙලා ඉඳලා තමයි යන්නේ. අදට වීඩියෝ එක ඉවරයි. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන මෙහෙනම් යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.